මගෙත් එක පවුල් කන්න කැමති කෙල්ලෙක් ඉන්නවා නම් වරෙන් මං උඹව හොඳින් බලා ගන්නපා. බලමු මොනවද කියන්නේ කියලා. ඉතින් ඩයල් එක ඉතින් ට්‍රැක් මචං ඉතින් මන් දන්නේ. බලමු. මම ආයේ ජීවිතේටවත් ජීවිතේට ඩවුන් එකකටවත් ඔයටවත් එන්නේ නැහැ. යන්නේ. මම ඉන්නේ මෙහෙ. කොහෙද? කැලේ. මට තියෙනවා දැන් ගල් ගුහාවක්. අම්මට උඩු. සිංහවාව්. සිංහවාවනේ සිංහයානේ. මගෙත් එක්ක පවුල් කන්න කැමති කෙල්ලෙක් ඉන්නවා නම් වරෙන් පට්ට වෙයි. යකෝ ඔහොම කිව්වා නේද? මගෙත් එක්ක පවුල් කන්න වරෙන්. ඇයි පට්ට කියන්නේ? ඉතින් අකෝ ඔහොම කිව්වා මේද කියන්කෝ. ඔහොම කිව්වා මෙනේ උනුත් දුවනවනේ අකෝ. බල්ලෙක් වගේ කෑ ගන්න. කෑ ගන්න එපා මචං. හරි එයි. ගල් ගුහාවල පවුල් කන්න උඹ සිංහ බවුද මං කිව්වේ. මට හිදිච්ච එකම තව කොල්ලන්ට හිදිලා මචං. ඇත්ත. උඹ සිංහ බවුද කියන්කෝ. ඕම් බැන්නාම කවුද එන්නේ? ඇත්ත. ඕම් බැන්නා වෙන්නේ නැහැ නේ කවුරු. මොකේ පවුලේ කවුරුත් නැද්ද ඇත්තට මෙහෙම ගෝතෙක් වගේ සිරෙන්නේ. නෑ මචං. උඹට තේරෙන්නේ නැහැ මේ සිස්ටම් එක. ඒ කියන්නේ දැන් මූ මෙහෙම කරාම වෙන්නේ Facebook එක කියන්නේ පීඩණයෙන් පිරිච්ච මිනිස්සු වැඩියෙන් ඉන්න තැන. උන් ගිහලා බයිනෝ හොඳටම බයිනෝ කමෙන්ට් දාලා බයිනෝ. ඉතින් මොකද වෙන්නේ? මුගේ රීච් එක වැඩි වෙනවා. ඒතකොට ඌඩ යනවා මචං. මාකටිං තේරුම් ගන්න. ටවුන් එකට ආවොත් උඹට ඊයා කොල්ලොන්ටත් එහෙම කරලා ඊයා